2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ මාර්තු 10 වෙනිදා නාම යෝජනා දැන්වීම නිකුත් කළ පළාත් පාලන ආයතන 3 සඳහා නාම යෝජනා බාර ගැනීම අද මධ්‍යහ්න 12ට අවසන් වුණා. ඒ අනුව කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පුණාකරි ප්‍රාදේශ සභාව, මන්නාරම දිස්ත්‍රික්කයේ මන්නාරම ප්‍රාදේශ සභාව සහ අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්ත කණ්ඩිය ප්‍රාදේශ සභාව සඳහා නාම යෝජනා බාර ගැනීම අවසන් වී තිබෙනවා. කිලිනොච්චි ප්‍රාදේශ සභාව සඳහා නාම යෝජනා 9ක් ලැබී තිබෙනවා. ඒ වගේම මන්නාරම් ප්‍රාදේශ සභාව සඳහා නාම යෝජනා 10ක්, අම්පාර ප්‍රාදේශ සභාව සඳහා නාම යෝජනා 8ක් ලැබී තිබෙනවා. ඒ නාම යෝජනා සියල්ලම පිළිගෙන තිබෙනවා. මේ පළාත් පාලන ආයතන 3 සඳහා ඡන්ද විමසීම මැයි මාසයේ 6 වෙනිදා පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ වගේම සියලුම පළාත් පාලන ආයතන සඳහා තැපැල් ඡන්ද නිකුත් කිරීම අප්‍රේල් මාසයේ 7 වෙනිදා සිදු කිරීමට නියම කරලා තිබෙනවා. ඒ වගේම එම තැපැල් ඡන්ද සලකුණු කිරීම සියලුම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල, ඒ වගේම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, පොලිස් ස්ථානවල අප්‍රේල් මාසයේ 22 වෙනිදා සිදු කිරීමට නියමිතයි. ත්‍රිවිධ හමුදා කඳවුරු සහ අනිකුත් සියලුම රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද සලකුණු කිරීම අප්‍රේල් මාසයේ 23 හා 24 දෙදින සිදු කිරීමට නියම කරලා තිබෙනවා. මේ දින වලදී ඡන්දය සලකුණු කරන්න නොහැකි වෙන රාජ්‍ය සේවකයන් සහ අනිකුත් අය සඳහා නැවත වතාවක් දින දෙකක් දීලා තියෙනවා. 28 වෙනිදා සහ 29 වෙනිදා අප්‍රේල් මාසයේ ඒ දින දෙකේදී ඡන්දය සලකුණු කරන්න පුළුවන්නේ තමන්ගේ ආයතනවලදී නෙවෙයි, සියලුම දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී 28 සහ 29 දෙදින තුලදී. ඒ වගේම නිල ඡන්ද දැන්වීම පත්‍රිකා නැත්නම් පෝල් කාඩ් තැපෑලට බාර දීම අප්‍රේල් 10 වෙනිදා සිදු කරන්නට අදහස් කරනවා. විශේෂ බෙදීමක් 20 වෙනිදා සහ 27 වෙනිදා සිදු කිරීමටත්, ඒ වගේම අවසාන බෙදීම 29 වෙනිදා සිදු කිරීමටත් දැන්ට තීරණය කරලා තිබෙනවා.